හයි ළමයි කොහොමද ඉතින් මේ නිවාඩු දවස්වල මොකද කරේ මොනා කරන්න දනේ වැස්සනේ අද නම් ඔන්න පායපු ටිකේ රෙදි ටික වේලා ගන්න පුළුවන් වුණා. දැන් අද ඉරිදා පොලේ යන්න මාත් එක්ක අද මම ගියේ දෙල්ගොඩ පොලට. කඩවත ඉඳන් දෙල්ගොඩට යන්න ළඟයි. ඉතින් දෙල්ගොඩ පොලට මාවල මණ්ඩියෙන් මාකල කඩවත කිරිබත්ගොඩ මල්වාන ඔය අවට හැමෝම එනවා. අද බලමුද ඩොලර් 5කට. ඒ කියන්නේ 1500කට දෙල්ගොඩ පොලෙන් මට මොනවද ගන්න පුළුවන් සහ මං මොනවද ගත්තේ කියලා. මං මාර මාසයි පොලේ ඇවිදින්න සල්ලි නැතත් බඩු නොගෙන හරි පොලේ වටේ ගිහින් ඇවිදලා මොනවද තියෙන්නේ කියලා බලාගෙන එන්න ආසයි. සල්ලි ඉතින් තියෙන්න ඕනේ. මොකද කන්න පෙරේත කෑම ගොඩාක් තියෙනවා පොලට ගියාම. මේ පේනවනේ පළතුරු ඔය පේනවනේ අපේ එක්කෙනාට පේන ඒවා. මේ ස්ට්‍රෝබෙරි ඇපල් එක ආයෙ ඇවිල්ලා තියෙනවා. මම මෙන්න මේ මාළු මිරිස් වර්ගෙට මාර ආසයි. මෙන්න මේකට චූටි අමු ඉස්සෝ දාලා තෙල් දැම්මම නැත්තම් කූනිස්සන් දාලා තෙල් දැම්මම මාරම රහයි මේ මාළු මිරිසේ. ඊළඟට තියෙන්නේ ඉතින් අපි කැමතිම කෑමක් කරවල. මේ කරවල රවුමටම තියෙනවා පොලේ. එක කොටසක තන්නි කරම තියෙන්නේ කරවල වර්ග. හමෝ ගඳයි කිව්වට මට නම් කරවල ළඟින් යනකොට හරි සුවඳයි යන්නේ. ඔයාලට එහෙම නැද්ද? මං හරි මාස කෑමක් තමයි කරවල. මේ දවස්වල දෙහි මාරම මිලයිනේ හිතන්න බැරි තරම් මිලයි. කිලෝ එක 3000යි 3500යි එහෙම. චුට්ටක් හරි අඩු මිලට ගන්න පුළුවන් උඩු දෙහි විතරයි. ඊළඟට තියෙනවා ගොටුකොළ. මුල් ගොටුකොළ කන්නත් අපි හරි මාසයි. අපි 3 දෙනා මාසයි ඒකට. ඔයාලා පොලේ යනවද? සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රසිද්ධයිනේ සින්දුවල එහෙම දෙල් කඳ පොළ. මං තාම දෙල් කඳ පොළට ගිහින් නැහැ. ඔයාලා ගිහින් තියෙනවද? ගිහින් තියනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ. ඔයාලගේ පැත්තේ පොළවල් වල විස්තර එහෙම කොහොමද මොනවද තියෙන්නේ? ඔන්න ඔය වගේ විස්තර ගොඩාක් තියෙනවා නම් ලියාගෙන යන්න මට. කඩවත ඉඳලා ඉක්මනින් යන්න පුළුවන් ටිකක් හොඳ ලස්සනට තියෙන පොළවල් මොනවද කියලාත් කියන්න හොඳේ. ඊළඟට මෙන්න මේ දැක්කනේ මුරුක්කු ಜಾති සීනි බෝල හම්මෝ ඒකේ තිබ්බ අඩ කප් කේක් නැති જાතියක් නෑ ඒ තට්ටුවේ හැමදේම තිබ්බ. මං ඉතින් බැලුවා ගත්තේ නැහැ මොකද මට කඩචෝරු කැවෙනවා වැඩි. එහෙනම් දැන් අපි බලමුද මං අද පොලෙන් 1500කට මොනවද ගත්තේ කියලා. මුලින්ම පෙන්නන්නම්කෝ ඔයාලට පොප්කෝර්න් එක. මේක ගත්තේ මටයි පොඩි මෑන්ස්ටයි. අපි දෙන්නම කනවා. මොකද අපි දෙන්නම මාරම ආසයි කඩචෝරු කන්නේ. එයාටයි මටයි හොඳට ගැලපෙන එක තැනක් තමයි ওই කඩචෝරු කෑම. ඊළඟට මං ගත්තා මෙන්න මේ මුල් ගොටුකොළ මල්ලක්. ඒක රුපියල් 100ක් වුණා. ඊට පස්සේ මෙන්න මේ බණ්ඩක් එක. මං ඔයාලට ගණන් මේකේ ලියලා දාන්නම්. මිල එතකොට ඔයාලට බලන්න පුළුවන් කීයක් දීලාද මං අරන් තියෙන්නේ කියලා. හොඳම හොඳ ගස් ලැබු ගෙඩියකුත් හම්බුණා මට. ඊළඟට තියෙනවා රසම රස සීනි කෙහෙල් එකක්. මේ සීනි කෙහෙල් එකට බෙහෙත් ගහලා නැහැයි කියලා මාමා කිව්වා. මං හිතන්නේ ගහලා නැතුව ඇති. මොකද එකක් කෑවා හරිම රහයි. ඔය පොලට ගියාම ගොඩක්ම හොඳ දේ තමයි බෙහෙත් නොගහපු පළතුරු එළවලු නම් චුට්ටක් අඩුයි. හැබැයි පළතුරු එහෙම බෙහෙත් නොගහපුවා ගන්න පුළුවන්. මොකද ආච්චිලා සීයලා නැන්දලා මාමලා ගම්වල ඉඳලා අරගෙන එනවා පොඩි පොඩි තැන්වල පොඩි පෝරූරයක් එලලා ඒ කුඩින් පේර මල්ලක් ඔන්න ඔය වගේ කෙසෙල් ඇවටි දෙක තුනක් ඔන්න ඔහම තියාගෙන ඉන්න. ඊළඟට මං ගත්තා රතලුණු. රතලුණු පොඩ්ඩක් මේ දවස්වල මිල අඩු වෙලා තියෙනවා 500 160යි. මං වගේ රතලුණු කන්න කැමති නම් අනිවාර්යෙන් ගන්න. මොකද මං හරිම ආසයි රතුලුණු බත් එක්ක කන්න. පාන් එක කන්නත් ආසයි. රතුලුණු සම්බෝලේ හදලා රතුලුණු ඕන විදිහකට කනවා. මං සුද්ධ කරන්න තමයි ඉතින් ඔය පොඩ්ඩක් කම්මැලි. ඊළඟට ගත්තා තක්කාලි බීට්‍රූට් අඹ නම් ගත්තේ අඹ මාළුවක් හදන්නයි අඹ අච්චාරුවක් හදන්නයි. මොකද වැස්සත් එක්ක අච්චාරුවක් කෑවොත් හොඳයි කියලා හිතුණා. ඊළඟට ගත්තා කරපිංච එකක්. මේක නම් රුපියල් 60ක් වුණා. දැන් හිතනවද අපෝ මෙයාට මේ කරපිංචත් සල්ලි දීලාද ගන්න කියලා? ඔව්. කොළඹ ගොඩාක් අය කරපිංච මිටිය ගන්නේ රුපියල් 50ක් හෝ රුපියල් 60ක් වෙලා. සමහර තැන්වල මීට වැඩිය ටිකක් ලොකු මිටිය තියෙනවා රුපියල් 80ට. අම්මෝ නිදානයක් හම්බුණා. දෙහි ගෙඩි 3 රුපියල් 100ක් වුණා. ඊළඟට මෙන්න මේ වැරණියා මිරිස්. මට වැරණියා මිරිස් ටික හම්බුනේ කාලෙකින්. මාළු මිරිස් තිබ්බා. ඊළඟට තියෙනවා තරණ බඩු. ඔන්න ඔය ටික තමා මං පොලෙන් ගත්තේ 1500ක් ඇතුළත. සුළු මුදලක් ඒකෙන් ඉතුරු වුණා. මං ඔයාලට මේකේ බඩු ටිකේ
මිල දාන්නම් මේක මෙච්චරයි මෙන්න මේක මෙච්චරයි එහෙම කියලා ඔයාලගේ පැත්තේ පොලේ බඩු මිල කොහොමද? ඔයාලා පිටරට නම් ඉන්නේ ඩොලර් 5කට ඔයාලට ගන්න පුළුවන් මොනවද? එහෙනම් ඒකත් කියාගෙන යන්න. සද්දටින් hina වෙලා ආදරෙන් ඉන්න.